උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් පවත්වන තරඟ විභාගයේ තව නොබොදිනකින් පැවැත්වීමට නියමිතයි. මේ තරඟ විභාගයේ ඉලක්ක කරගෙන අපි ඔබත් එක්ක සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍ර මාලාවේ සාමාන්‍ය දැනීම විෂය අදාළ කරගෙන අපි සාකච්ඡා කරන තුන්වෙනි අනුමාන ප්‍රශ්න පත්‍රය අපි අද සාකච්ඡා කරන්නේ. එතකොට මේ ප්‍රශ්න පත්‍රයත් ප්‍රශ්න 50කින් සමන්විත වෙනවා. මේකේ පළවෙනි ප්‍රශ්නය තමයි ප්‍රාථමික අධ්‍යාපන අධීරයට නිපුණතා පාදක ප්‍රවේශයක් හඳුන්වලා දීම සිද්ධ කරපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිද්ධ කරේ 1999 වර්ෂයේදී. දෙවෙනි ප්‍රශ්නය තමයි ද්විතීක අධ්‍යාපනයට නිපුණතා මත පදනම් වෙච්ච ප්‍රවේශය හඳුන්වා දීපු වර්ෂය තමයි 2007 වර්ෂය. තුන්වෙනි ප්‍රශ්නය අපොස උසස් පෙළ සඳහා සාමාන්‍ය පොදු පරීක්ෂණය හඳුන්වා දීම සිද්ධ කරේ 1999 වර්ෂයේ සිද්ධ කරපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින්. 4 ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපන කාලය වසර 13යි. පස්වෙනි ප්‍රශ්නේ ග්ලෝබල් ටීචර් ප්‍රයිස් එක දිනාගත්තේ මන්සූර් අල් මන්සූර් විසින්. 2025 ග්ලෝබල් ස්ටුඩන්ට් ප්‍රයිස් එක දිනාගත්තේ ඉන්දියාවේ අදර්ශ් කුමාර් විසින්. හරියට ප්‍රශ්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විෂයපතේ යටතට පිහිටලා තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල සංඛ්‍යාව තමයි නිවැරදි පිළිතුර 17යි. මේ විශ්වවිද්‍යාල වෙන්නේ කොළඹ පේරාදෙණිය, ජයවර්ධනපුර කැලණිය, මොරටුව, ජෙෆ්නා, රුහුණ ඕපන් යුනිවර්සිටි එක, ඊස්ටර්න්, සවුත් ඊස්ටර්න්, රජරට, සබරගමුව, වයඹ, ඌව වෙල්ලස්ස, විෂුවල් ඇන්ඩ් පර්ෆෝමිං ආර්ට්ස්, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද සහ අලුතෙන් පිහිටපු වවුනියාව කියන රාජ්‍ය විශ්වවිද්‍යාල 17. මම මේ නම් ටිකත් ඔබට මෙතනම සඳහන් කරේ. ඔබ යම් තැන්වලදී දකි රාජ්‍ය විශ්වවිද්‍යාල 19ක් තියෙනවා කියලා. නමුත් එතෙන්දී අර රාජ්‍ය විශ්වවිද්‍යාල කියන වචනේ විතරක් අල්ලගන්න එපා. මෙතන ප්‍රශ්නේ හොඳට බලන්න. මේ ප්‍රශ්නේ තියෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ එහෙමත් නැත්නම් UGC එකේ විෂයපතය යටතේ පිහිටලා තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල ගන්න විතරයි මෙතන අහන්නේ. ඒකට ඒකට නිවැරදි පිළිතුර වෙන්නේ මේ දීලා තියෙන 17 කියන එක. ඊළඟට මම අර කීවා වගේ අර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විෂයපතයට යටතට ගෙනෙන්නේ නැති වුණත් සමහරට ලංකාවේ පාර්ලිමේන්තුවේ පනත් මගින් ස්ථාපනය කරලා වෙනත් අමාත්‍යාංශ මගින් පාලනය වෙන යම් විශ්වවිද්‍යාල ප්‍රමාණයක් තියෙනවා. ඒ විශ්වවිද්‍යාල සංඛ්‍යාව 5යි. මේ රාජ්‍ය විශ්වවිද්‍යාල ඔබ දන්නවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල මේක ආරක්ෂක අමාත්‍යාංශයට තියෙන්නේ. ඊළඟට ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය, ඊළඟට භික්ෂු විශ්වවිද්‍යාලය, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය කියන මේ විශ්වවිද්‍යාල පහත් අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල කියන කැටගරි එක ඇතුලේ තියෙනවා. නමේ තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නැත්නම් UGC එක ස්ථාපනය කරපු වර්ෂය තමයි 1978. ඊළඟට අපොස උසස් පෙළ සාර්ථකව නිම කරපු ළමයින්ට තමන්ගේ උපාධිය විශ්වවිද්‍යාල ප්‍රවේශයක් හිමි නොවුන තමන්ගේ උපාධිය සම්පූර්ණ කරගන්න අවශ්‍ය ළමයින්ට පොලි රහිත ශිෂ්‍ය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරපු වර්ෂය තමයි 2017 වර්ෂය. 11 වෙනි ප්‍රශ්නේ තමයි අර අපි ඉස්සෙල්ලා සඳහන් කරපු අර ශිෂ්‍යයින්ට ලබා දෙන පොලි රහිත ශිෂ්‍ය යෝජනා ක්‍රමය මගින් ලබා දෙන උපරිම ණය මුදල තමයි රුපියල් ලක්ෂ 15යි. මේක ඔබ හදාරන පාඨමාලාව අනුව ඔබට හිමි වෙන ණය මුදල වෙනස් වෙනවා. එතකොට මේකෙන් ගන්න පුළුවන් උපරිම ණය මුදල තමයි අපි මේ සඳහන් කරන්නේ රුපියල් ලක්ෂ 15ක් කියලා. ඊළඟ 12 වෙනි ප්‍රශ්නේ ලලිත් ඇතුළත් මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල පිහිටවපු වර්ෂය තමයි 1981. 13 වෙනි ප්‍රශ්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වර්තමාන සභාපතිවරයා තමයි මහාචාර්ය කපිල සෙනවිරත්න මහත්මයා. 14 අධ්‍යාපනය කෙරෙහි ඇති අයිතිය යම් සෑම දරුවෙකුට උපන් අයිතියක් විය යුතුයි කියන මේ ප්‍රකාශය කරපු විද්වතා තමයි CWW කන්නංගර මහත්මයා. ඔබ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලවේ බඩවිට ගියොත් ඔබට මේ ප්‍රකාශය බලා ගන්න පුළුවන්. එතුමාගේ නමින්. 15 වෙනි ප්‍රශ්නේ තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුවේ වර්තමාන සභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ අමාත්‍ය ආචාර්ය අරුණ කරුණාතිලක මහත්මයා. 16 රාජ්‍ය විශ්වවිද්‍යාලයට පමණක් සීමා වෙලා තිබ්බු අර උපාධි ප්‍රදානය කිරීමේ කියන බලය කියන එක විශ්වවිද්‍යාල පනතට කරපු සංශෝධනයක් මගින් වෙනස් කරන්න කටයුතු කරපු වර්ෂය තමයි 1999. 17 වෙනි ප්‍රශ්නේ මුල්ලමාවි අධ්‍යාපනය සඳහා ජාතික විෂයමාලා රාමුවක් සංවර්ධනය කිරීම මගින් ප්‍රමිති නියම කරන්න වග කියන්න ඕන ආයතන තමයි ජාතික අධ්‍යාපන ආයතනය. 18 ලංකාවේ වෛද්‍ය පාසල ලංකා වෛද්‍ය පාසල එහෙමත් නැත්නම් අපි කියන සිලෝන් මෙඩිකල් ස්කූල් එක කියලා මේක පටන් ගත්ත වර්ෂය තමයි 1870. ඊළඟට සිලෝන් යුනිවර්සිටි කොලෙජ් එක ආරම්භ කරපු වර්ෂය තමයි 1921. 20 වෙනි ප්‍රශ්නේ ලංකා විශ්වවිද්‍යාල ස්ථාපිත කරපු වර්ෂය තමයි 1942.
ඊළඟ 21 වෙනි ප්‍රශ්නේ පසුගියදා ලංකාව හරහා ගමන් කරා ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්වෙච්ච සාමපාගමනක්. අපි මේක හඳුන්වනවා work for fees සාමපාගමන කියලා. එහෙම නැත්නම් මේක ලංකාවේදී හඳුන්වනවා එහි පස්සිකෝ සාමයේ පාගමන කියලාත් හඳුන්වනවා. 22 වෙනි ප්‍රශ්නේ ලංකාවේ ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිවරයා විදිහට අපි පහුගියදා පත් කරනු ලැබුවේ එරාන් වික්‍රමරත්න මහත්මයා. 23 නව ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයාගේ නම තමයි ඉරාජ් චමින්දපති රාජ මහත්මයා. 24 රජය විසින් ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය විරෝධී ජාතික වැඩසටහන තමයි රටම එකට මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන. 25 පසුගිය කාල සීමාව තුළ ලංකාවට ගල් අඟුරු ගැනීමට අදාළ සිදුවෙච්ච ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන්න විශේෂ ජනාධිපති කමිෂන් සභාවක් පත් කර ගරු ජනාධිපතිතුමා විසින්. එතකොට මේ කමිෂන් සභාවේ සභාපතිවරයා විදිහට පත් කරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහත්මයා. 26 ලංකාවේ වර්තමාන මුදල් අමාත්‍ය ලේකම්වරයා තමයි ආචාර්ය හර්ෂණ සූරිය පෙරූ මහත්මයා. 27 තමයි විද්‍යා තාක්ෂණ ශාස්ත්‍රීය සංවර්ධනය වෙනුවෙන් විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශ මේ වරුද්දේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර යම් රටක් එක. ඒ රට තමයි තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනය මත නැත්නම් AIT එකත් එක තමයි මේ ගිවිසුම අත්සන් කිරීම සිද්ධ කරේ. ඊළඟට 28 පහුගියදා ලංකාවේ නිල සංචාරයක් සඳහා ඉන්දියා උපජනාධිපතිවරයා මෙරට ආවා. ඒ ජනාධිපතිවරයා තමයි ශ්‍රී CP රාධකෘෂ්ණන් මහත්මයා. 29 වෙනි ප්‍රශ්නේ සැමට සම අවස්ථා සහ මානව ගරුත්වය සුරක්ෂිත කරන රටක් කියන රජයේ දැක්ම අනුව ආබාධිත පුද්ගලයන් සඳහා පහසුකම් සැලසීමට ක්‍රියාත්මක කරපු නියම බස් රථ සේවාව තමයි පතුල පහළ මත නැත්නම් low flow ප්‍රමුඛතා බස් රථ සේවාව කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ 30 වෙනි ප්‍රශ්නේ. 30 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ 2026 බ්ලූම්බර්ග් ධනපති ලයිස්තුවේ පළවෙනි තැනට හිමිලා ඉන්නේ ඊලෝන් මස්ක්ට තමයි ඒකේ පළවෙනි ස්ථානෙ හිමිලා තියෙන්නේ. 31 2026 හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය පැවතුනේ මහනුවර නගරය කේන්ද්‍ර කරගෙන. 32 ලෝකයේ වැඩිම ගීත සංඛ්‍යාවක් පටිගත කළ ගායිකාව විදිහට ගිනස් වාර්තාවකට හිමිකම් කියන පහුගියදා දිවියෙන් සමුගත්ත ගායිකාව තමයි ආෂා බෝස්ලේ මහත්මිය. 33 වර්තමාන ඉතාලිය අගමැතිවරයා තමයි ජෝර්ජියා මෙලෝනි මහත්මිය. 34 ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉරානය අතර 2026 වරුද්දේ සටන් විරාම සාකච්ඡා පැවතිච්ච රට තමයි පාකිස්තානය. 35 ආටිමිස් 2 චන්ද්‍ර මෙහෙයුම සඳහා සම්බන්ධ වෙච්ච ගගනගාමී සංඛ්‍යාව තමයි 4යි. ඊළඟට මෙතෙක් නිකුත් කරපු ප්ලාස්ටික් මෝටර රථ රක්ෂණ කාඩ් පත වෙනුවට අලුතෙන් ඩිජිටල් මෝටර රථ රක්ෂණ කාඩ් පතක් නිකුත් කිරීම ආරම්භ වන දිනය තමයි 2026. මේ පළවෙනි දින තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. 37 ඉරානයේ නව උත්තරීතර නායකයාගේ නම තමයි මොජිටබා කමේනි. 38 වෙනි ප්‍රශ්නේ 2026 ලෝකේ සතුටින්ම සිටින රට විදිහට තීරීපත් වෙච්ච රට තමයි ෆින්ලන්තය. 39 2026 ලෝක සතුටු දර්ශකයට අනුව දකුණු ආසියාවේ අඩුවෙන්ම සතුටින් සිටින රට තමයි ඇෆ්ගනිස්තානය. 40 වෙනි ප්‍රශ්නේ ආපදා අවස්ථාවලදී ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය ආධුනික ගුවන් විදුලි හදිසි සංනිවේදන ජාලයක් මෙරටට ලබා දෙන්න යම් රටක් අපිට සහාය වෙනවා. ඒ රට තමයි ජපානය. 41 වෙනි ප්‍රශ්නේ පහුගියදා මෙරට නිල සංචාරයකට ආව ආසියානු සංවර්ධන බැංකුව එහෙම නැත්නම් අපි කියනවා ADB එක කියලා. ADB ගේ සභාපතිවරයා තමයි මසටෝ කණ්ඩා මහත්මයා පසුගියදා ලංකාවට පැමිණියා. 42 දත්තාරක්ෂණ අධිකාරිය නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි දිමුත් බාෂි තතපත්තු මහත්මයා. 43 ඉරානය විසින් බැලිස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කරපු ඉන්දියන් සාගරයේ පිහිටලා තියෙනවා ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යුද හමුදා මෙහෙයුම් ස්ථානය පිහිටලා තියෙන දූපතක්. ඒ දූපත හඳුන්වන නම තමයි දියාගෝ ගාෂියා කියන දූපත. 44 වර්තමාන ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා තමයි බෙන්ජමින් නෙතන්යාහු. 45 බලශක්ති ප්‍රභව ප්‍රවේශම්කාරී විදිහට පාවිච්චි කරන ආරක්ෂා කරගන්න ප්‍රජාවක් බිහි කිරීමේ මූලික අරමුණින් බලශක්ති සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන රජයේ ජාතික වැඩසටහන හඳුන්වන නම් තමයි සුරකිමු ලංකා ජාතික වැඩසටහන. 46 වර්තමානයේ මාලදීවෙන් ජනාධිපතිවරයා තමයි මොහොමඩ් මුයිසු මහත්මයා. ඔහු පසුගියදා ලංකාවේ සංචාරයක් සඳහා පැමිණියා. 47 2026 මේ පළවෙනි දින ඔපෙක් සංවිධානයේ සමාජිකත්වයෙන් ඉවතෙන අලුත්ම රට තමයි එක්සත් අරාබිය එමිරාජ්‍ය. 48 වර්තමාන ඇමරිකානු යුද ලේකම්වරයා හැමතැනම යුනයිටඩ් ස්ටේට්ස් සෙක්‍රටරි ඔෆ් වෝ කියන නමින් හඳුන්වන්නේ අපි පීට් හෙග්සෙත්ව. 49 නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා තමයි පහුගියදා ඡන්දෙන් තේරිපත් වෙච්ච බාලේන්ද්‍ර ෂා මහත්මයා.
50වෙනි ප්‍රශ්නේ තමයි 2026 රාජ්‍ය වෙසක් උත්සවය ඉස්සරහට පැවැත්වන්න නියමිත වෙලා තියෙන්නේ මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන.